හෙලෝ ආයිත් ගංගොතුරෙන් පස්සේ අපිට අපේ කැම්පස් පටන් ගන්න බව දැනුම් දුන්නා. අද දෙසැම්බර් 15. අපිට 16 වෙනිදා ඉඳන්, ඒ කියන්නේ හෙට ඉඳන් අපේ සුපුරුදු පරිදි ඇකඩමික් ආයෙ පටන් ගන්නවා. ගාල්ලින්ද පෙරදෙනියට එන ඉංජිනේරින් ෆැකල්ටි එකකින් අපිට බස් එකක් අරේන්ජ් කරලා දුන්නා. ඔන්න ඉතින් අපිත් බස් එකට නැග්ගා. ටිකක් උදේම ආව නිසා ඊට නම් තිබුණා. මේ ඉන්නේ පවිත්‍රි, මගේ රූම්මේට්ස්ලා දෙන්නගෙන් එක්කෙනෙක්. ටිකක් වෙලා ගියාම ළමයි ඔක්කොම වගේ ආවා. හයිවේ එකේ යන නිසා අපිට බස් එකේ හිටගෙන යන්න බෑ. ඒ නිසා මාතර ළමයින්ට දීපු බස් එකේ ඉතුරු වෙලා තිබුණ නිසා ඉතුරු ළමයි හයිවේ එන්ට්‍රන්ස් එක ළඟදී මාතර බස් එකට නැග්ගා. අපි දැන් මේ කඩවතින් එක්සිට් කරලා තවලට කන්න නවත්තලා තමයි තියෙන්නේ. දැන් මේ ඔයාලට පේන්නේ කඩුගන්නාව හරියේදී පාර නාය ගිහපු විදිය. මේ වෙනකොට නම් ගොඩක් දුරට පාර වාහන යන්න පුළුවන් තත්ත්වයට හදලා තමයි තියෙන්නේ. ඔන්න අපි දැන් අපේ අක්බාර් බෝයිස් හොස්ටල් එක ගාවින් බැස්සා. අපේ හොස්ටල් එක තියෙන්නේ මේ පේන බස් එකට ඉස්සරහින්ම තමයි. අපේ හොස්ටල් එක නම් ගම් වතුරට යට උනේ නැහැ. අපි දැන් අපේ යුනිවර්සිටි එකේ ඇවිදලා බලමු මොන මොනවද ගම් වතුර නිසා විනාශයට පත් වෙලා තියෙන්නේ කියලා. මේ ඔයාලට පේන රිසර්ච් සෙන්ටර් එක. ඒකත් ගම් වතුරට යට වුණා. ඔයාලා වීඩියෝස් වලින් දකින්න ඇතිනේ අක්බාර් පාලම ගම් වතුර කාලේ තිබුණ විදිය. දැන් නම් වතුර ගොඩාක් දුරට අඩු වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ගම් වතුර කාලේ කහගෙන ආව කුණු ඔක්කොම වගේ ගස්වල තමයි රැඳිලා තියෙන්නේ. අක්බාර් පාලමෙන් එහා මෙහා යන ඕනම කෙනෙක්ට දකින්න හම්බෙන සුලභ දසුනක් තමයි ඉතින් මේක. අපින් එයාලට කරදරයක් නැත්නම් එයාලගෙනුත් අපිට ලොකු කරදරයක් නම් නැහැ. දැන් මේ ඔයාලට ඈතින් පේන්නේ මල් පාර. කොන්වොකේෂන් දවසට මල් පාරේ ඉඳන් තමයි ජිම් එකට යන්නේ. අක්බාර් පාලම යටින් තමයි මේ මල් පාර වැටලා තියෙන්නේ. අපි දැන් ජිම් එකට ගිහින් බලමු දැන් ජිම් එකේ තත්ත්වය මොන වගේද කියලා.
මම නම් ටර්ෆ් එකට එන්න වෙන්න දෙන්නේ නැහැ. තාම පොළවේ මඩ ගතිය නම් ටිකක් තියෙනවා. දැන් මේ ඔයාලට පේන්නේ අපේ පූල් එක. පූල් එක ළඟට යන්න විදියක් නම් නැහැ. ඒක ඕපන් කරලා නැති නිසා. ඔයාලට පේනවා ඇති පූල් එකේ වතුරත් කොළ පාටයි තාම. පුළුවන් ඉක්මනට මේවා ආයෙත් කලින් තිබුණු තත්ත්වයටපත් වෙයි. දැන් අපි මේ යන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට. මැනේජ්මන්ට් ෆැකල්ටි එකයි වෙට් ෆැකල්ටි එකයි ඇග්‍රි ෆැකල්ටි එකටයි තමයි ගං වතුර නිසා ලොකුම හානියක් වුණේ. පහුගිය සතිවල අනිත් කැම්පස් වල ළමයි ඇවිත් අපිට අපේ යුනිවර්සිටි එක අස් කරන වැඩවලට ගොඩාක් උදව් වුණා. දැන් මේ ඔයාලට පේන්නේ විනාශයට පත් වුණ දේවල් වලින් ටිකක් විතරයි. මේ හරිය තිබුණා ලස්සන සිටිං ඒරියා එකක්. නමුත් දැන් ඒ ඔක්කොම විනාශයට පත් වෙලා. පාර දෙපැත්තෙම තිබුණු ලොකු ගස් කඩන් වැටිලා තමයි තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක ළඟ. ග්‍රවුන්ඩ් එකත් යම් මට්ටමක් දක්වාම යට වෙලා තමයි තිබුණේ. අපි දැන් ඉන්නේ සරසවිය වෙන රේල්වේ ස්ටේෂන් එකේ. මේ දවස්වල වැඩියෙන්ම කතා බහට ලක් වුණ යකා පාලම් බලන්න අපි දැන් යමු. පාලම නම් හොඳටම ඇද වෙලා තමයි තියෙන්නේ. ආයි නුවරට ට්‍රේන් එකක් යන්න නම් ටිකක් කල් යාවි. අදට මගේ ව්ලොග් එක ඉවරයි. ආයි අලුත් ව්ලොග් එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. බයි බයි.